හැකවැයා ගැඹුරු විමසුම වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ලංකාව පුරා වසංගතයක් වගේ පැතිරෙන ඩිජිටල් වංචා ගැන. මේවා නිකම්ම වංචා නෙමෙයි. මේවා ඉලක්ක කරන්නේ මිනිස්සුන්ව හරියටම යාළගේ දුර්වලම මොහොතවල් වලදී. පීඩනයේ නිනකොට ලොකු බලාපොරොත්තුවක් හිතේ තියෙනකොට ඒව නැත්නම් ජීවිතේ ගැට ගහගන්න පොඩි හරි හයියක් හොයන වෙලාවකදී. අද කාලේ වංචාකරුවන් කියන්නේ ඇත්තටම එයාලා හැඟීම් පාලනය කරන දක්ෂ කලාකාරයෝ වගේ. හරියට මේ කියමනින් කියනවා වගේ එයාලා පිකාසෝලා වගේ. විශ්වාසය, බය, හදිසිය වගේ හැඟීම් කොච්චර සූක්ෂමව ගොඩනගනවද කියනවනම් ඒකට හසු වෙන කෙනාට Tamanව පාලනය කරනවා කියලාවත් තේරෙන්නේ නැති තරමට ඒ මායාව ඇත්තක් වගේ පේනවා. ගොඩක් අය හිතන්නේ මේ වගේ දේවල් වලට අහුවෙන්නේ කෑදරකමට කියලා. ඒත් ඇත්ත කතාව ඒක නෙවෙයි. මේ වංචා නිර්මාණය කරලා තින්නෙම අපේ මූලිකම මිනිස් හැඟීම් ඉලක්ක කරගෙන. බලාපොරොත්තුව, පීඩනය, අනිත් අයව විශ්වාස කරන අපේ ගතිය. මේ දේවල් තමයි යාලා අවභාවිතා කරන්නේ. ඉතින් ඒ කියන්නේ කවුරු වුණත් ඕනෑම කෙනෙක් මේකට ගොදුරක් වෙන්න පුළුවන් කියන එක. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේ වංචාව පියවරෙන් පියවර ගොඩනගන්නේ කියලා. මේ හැමදේම පටන් ගන්නේ හරිම සුහදශීලී, හානිකර නැහැ වගේ පේන පුංචි පණිවිඩයකින්. මුලින්ම වෙන්නේ ටෙලිග්‍රෑම් හරහා මිත්‍රශීලී ආරාධනාවක් කෙන එක. ඊට පස්සේ හරිම ප්‍රොෆෙෂනල් විදියට කතා කරන කෙනෙක්ට යොමු කරනවා. ඊළඟට හරිම පිළිවෙලට ලස්සනට හදපෝ ඒත් සම්පූර්ණයෙන්ම ව්‍යාජ වෙබ්සයිට් එකකට ලින්ක් එකක් දෙනවා. මේ ටිකෙන් වෙන්නේ නීත්‍යානුකූල ලොකු කම්පැනි එකකට මායාව හිතේ මවන එක. ඉතින් කුතුහලයක් ඇතිවෙන එක හරිම සාමාන්‍ය දෙයක්. අන්න ඒ කුතුහලය තමයි මේ වංචාවට ඇතුළු වෙන දොරටුව. ඒ කුතුහලයේ ඇති වුණාට පස්සේ එයාලා හරිම ඉක්මනට බලාපොරොත්තුව කියන හැඟීම හිත ඇතුලේ හදන්න පටන් ගන්නවා. අර ව්‍යාජ වෙබ්සයිට් එකේ ගිනුමට ලොග් වුණාම පේනවා වෙල්කම් බෝනස් එකක් විදිහට රුපියල් 40000ක් තියෙනවා. හැබැයි ඒක ගන්න බෑ. ඒක ලොක් කරලා තියෙන්නේ. මේක දරුණු මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්. මේ ලොකු ගාණ දැක්කම හිතේ විශ්වාසයයි බලාපොරොත්තුවයි දෙකම එකපාරටම වැඩි වෙනවා. ඔය බලාපොරොත්තුව කියන හැඟීම තමයි එයාලට ඕනම දේ. ඒක කෙලින්ම සම්බන්ධ වෙන්නේ හරිම ලේසියෙන් සල්ලි හොයන්න පුරවන් කියන පොරොන්දුවට සහ අර නොමිලේ දෙනවා වගේ පේන ලොකු ප්‍රසාද දිමනාවට. හරි. මෙන්න මේක තමයි මේ සම්පූර්ණ වංචාවේ තියෙන දරුණුම ඒ වගේම දක්ෂම පියවර. හිතන්නකෝ මුලින්ම උපයපු පොඩි කොමිස් මුදල ඇත්තටම තමන්ගේ බැංක් account එකට ආවම මොකද වෙන්නේ? එතනදී තමයි හිතේ තිබ්බ පොඩි හරි සැකයක් තිබ්බනම් ඒ ඔක්කොම නැත්තටම නැති වෙලා යන්නේ. ඇම ගිලලා ඉවරයි. ඇත්තටම අතට සල්ලි ලැබුණම ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි සාක්ෂියක් වගේ. ඒක ඇත්තක් කියලා ඔප්පු වුණා වගේ හැඟීමක් එනවා. මේ උද්දායමය තවත් වැඩි කරන්න එයාලා Tamanගේ ලාභය ගැන කතා කරන නළුවන්ගෙන් පිරුණු ව්‍යාජ ටෙලිග්‍රෑම් ගෲප් එකකට ඇතුළත් කරනවා. මෙන්න මේ තැනින් තමයි වංචාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. මෙච්චර වෙලා විශ්වාසය ගොඩනගපු එක පැත්තකින් තියලා දරුණු විදිහට මුදල් උරා ගන්න පටන් ගන්නවා. මේ බලන්න. මේක තමයි එයාලගේ මාස්ටර් ප්ලෑන් එක. රුපියල් 40000ක් වගේ ගාණක් තැන්පත් කරලා ටාස්ක් ටිකක් කළාම ආපහු 50000ක් ගන්න පුළුවන් වෙනවා. Taman දාපු ගාණටත් වඩා වැඩිපුර ගත්තම මේකනම් ඇත්තටම ලාභ ලබන ක්‍රමයක් කියලා සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා. ඔන්න ඔය විශ්වාසය ගොඩනැගුණට පස්සේ තමයි ප්‍රීමියම් ටිකට් එක කියන දේ එළියට දාන්නේ. ඒ කියන්නේ account එකේ තියෙන ගාණට වඩා වැඩි ටාස්ක් එකක්. ඒකෙන් account එක රුණ වෙනවා. ඉතින් ඒකෙන් ගැලවෙන්න නම් තව සල්ලි දාන්නම වෙනවා. මෙතන තමයි කවදාවත් ගැලවෙන්න බැරි මූල්‍ය ඔගුල පටන් ගන්නෙ. එකපාරටම ක්‍රමය වෙනස් වෙලා අර ශ්‍රිනශේෂයේ පියවන්න දිගින් දිගටම සල්ලි ඉල්ලනකොට ඇතිවෙන්නේ ලොකු ව්‍යාකූලත්වයක් සහ කලබලයක්. මෙච්චර වෙලා හොඳට වැඩ කරපු දෙයක් එකපාරටම මෙහෙමුනේ කොහොමද කියලා හිතා ගන්න බැරි වෙනවා. Taman දාපු සල්ලි ටික නැති වෙයි කියන බයට ඒ මුදල් ටික ආපහු ගන්න තියෙන මංමුලා සහගත බලාපොරොත්තුව නිසා මිනිස්සු දිගින් දිගටම සල්ලි දාන චක්‍රයකට කොටු වෙනවා. හැම සැරේම හිතන්නේ මේ පාර සල්ලි දැම්මම ඔක්කොම ආපහු ගන්න පුළුවන් වෙයි කියලා. දැන් අපි බලමු මේ වංචාවේ අවසාන හද කම්පා කරන අධිර ගැන. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ එකම සැලැස්ම එකම සූත්‍රය නැවත නැවතත් වෙනස් වෙස් මුහුණු වලින් එන්නේ කියලා. මේ තමයි අන්තිම සතේටම උරා ගන්න හදපු බොරු ගාස්තු ටික. දාන්න පුරවන් හැම සල්ලියක්ම දැම්මට පස්සේ ගිනුම අගුළු දානවා. ඊට පස්සේ ආරක්ෂක තැන්පතුවක්, රජයේ බද්දාක් වගේ එක එක හේතු කියලා තව සල්ලි ඉල්ලනවා. අවසානයේදී ගන්න දෙයක් නැති වුණාම එයාලා සම්පූර්ණයෙන්ම නිහඬ වෙනවා, අතුරුදහන් වෙනවා. වංචාව ඇත්තක් කියලා තේරුම් ගියාම ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි තරමට පැහැදිලි වුණාම වින්දිතයාට ඇතිවෙන මානසික කඩාවැටීම, ඒ සිත් වේදනාව, ඒ වගේම Taman රැවටුණා කියන හැඟීමත් එක්ක එන ලැජ්ජාව ගැනත් අපි කතා කරන්නම ඕන.
මේක අපි හැමෝම පැහැදිලිව තේරුම් ගන්න ඕන දෙයක්. කෙනෙක් මේකට හසු වෙන්නේ නොසලකිලිමත්කමකටවත් දුර්වලකමකටවත් නෙවෙයි. ඒක වෙන්නේ ඊටාම සූක්ෂමව වෘත්තීය මට්ටමින් සැලසුම් කරපු මනෝවිද්‍යාත්මක මෙහෙයුමකට ගොදුරු වීමක් නිසා. මේ සම්සන්දනයෙන් අපිට හුරුදටව පේනවා රිච්ලන්ඩ් කියන්නේ එක වෙස් මුහුණක් විතරයි. මතු පිටෙන් පේන දේවල්, ඒ කියන්නේ කම්පැනි එකේ නම, වෙබ්සයිට් එක, ටාස්ක් එකේ විදිහ, ඒ දේවල් වෙනස් වුණාට ඒ පිටිපස්සේ තියෙන මනෝවිද්‍යාත්මක සැලැස්ම, ඒ මූලික ක්‍රමවේදයේ හැම වංචාවකම එක වගේමයි. හරි, දැන් අපි මේ කතාවේ වැදගත්ම කොටසට එමු. අපේ ප්‍රජාව, අපේ මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න අපි හැමෝටම එකතු වෙලා ක්‍රියාශීලීව කරන්න පුළුවන් දේවල් මොනවද කියලා කතා කරමු. මේ වගේ සංකීර්ණ වංචාවලට විරුද්ධව තියෙන ප්‍රබලම පලිහ තමයි මේ සරල ක්‍රියාමාර්ග. යමක් කරන්න කලින් පොඩ්ඩක් හිතන්න. ලැබෙන හැම දීමනාවක් ගැනම දෙපාරක් හොයලා බලන්න. විශ්වාසවන්ත කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්න. මේ වගේ දැනුවත් කිරීම අනිත් අයත් එක්ක බෙදා ගන්න. ඒ වගේම සැකසහිත දෙයක් දැක්කොත් ඒ ගැන වාර්තා කරන්න. මේ ප්‍රශ්නය ගැන අපි හැමෝම හිතන්න ඕන. කොහොමද අපි කවදාවත් රැවටෙන්නේ නැති තරම් දැනුවත් සමාජයක් හදන්නේ? උත්තරේ තියෙන්නේ දැනුවත් වීම සහ ඒ දැනුම බෙදා ගැනීම තුල. Stay sharp, stay safe, stay hack aware.